හෙලෝ ඔයාලා දැනටමත් දන්නවා මම දැන් මේ කොහෙද යන්නේ කියලා. මුලින්ම මම යන්න ඕනේ කොටුවේ ස්ටේෂන් එකට. මොකද අපේ බස් එකේ එන්නේ කෙලින්ම කොටුවට නිසා. පානදුරේ මමයි මගේ යාළුවයි තමයි හිටියේ. අපි දෙන්න කොටුවේ 8 වෙද්දි ඉන්න ඕන නිසා පානදුරෙන් 6:20 ට්‍රේන් එක තමයි සිලෙක්ට් කරේ. ඒ නිසා මමයි එයයි දෙන්නම ගෙවල් වලින් 5:00 වෙද්දිටින් පිටත් වුණා. මම එච්චර වෙලාසන දැම්මේ මොකද ඒ වෙලාවට ට්‍රැෆික් ටයිම් නිසා මම හිතුවා වගේම මට ලොකු ට්‍රැෆික් එකකට මුහුණ දෙන්න වුණා. ඉතින් මම පානදුරේ ස්ටේෂන් එකට යද්දි හවස 6:05ට වගේ ඇති. ස්ටේෂන් එකට ගියාම තව දෙයක් සිද්ධ වුණා. අපි 6:20 ට්‍රේන් එකෙන් යන්න හිටියේ. ඒක නවත්තන්න කෙලිම මරදානේ විතරයි. ඉතින් අපිට සිද්ධ වුණා ඊළඟට තියෙන 7:20 ට්‍රේන් එකේ යන්න. ඉතින් එතකන් අපි දෙන්න ඉතින් ඔහේ කයියක් ගහගෙන ස්ටේෂන් එකට වෙලා හිටියා. ෆයිනලි අපි 7:20ට පානදුරෙන් පිටත් වුණා. අපි කොටුවට යනකොට රෑ 8:20ට 8:30ට වගේ තමයි වුණේ. අපි බය වෙලා හිටියා අපි දෙන්න තමයි පරක් වෙලා මැත්තේ කියලා. හැබැයි අපේ වාසනාවට අනිත් අයත් පරක් වෙලා තමයි ආවේ. මොකද මගදී පොඩි ප්‍රශ්නයක් කළා. යාලත් කොටුවට එනකොට රෑ 9 මාර වගේ වුණා. අපි කොටුවෙන් පිටත් වෙද්දි රෑ 9 මාරයි. ඉතින් ඒ නිසා අපි දෙන්නට ප්‍රශ්නයක් වුණේ නැහැ. ෆයිනලි අපේ නඩේ 25 දෙනෙක් හිටියා. ඉතින් අපි මේ විදියට කොටුවෙන් පිටත් වුණා. අපි මෙහෙන් රෑ පිටත් උනේ ගිහිල්ලා උදේ නගින්න බලාගෙන. ඉතින් ඔන්න මගදී කටේට බඩගින්නකුත් සෙට් වෙලා හරියටම කොස්ගමදී නැවතුවා කන්න. අපි කොහොමද ගෙදරින් දාම පාන් සීනි සම්බල් රෙඩි කරගෙන ආවේ කන්න. කඩේකින් ආතල තේකකුත් බීලා තමයි ආපහු අපි ගමන පටන් ගත්තේ. අපි හැම පාරම වගේ සිරීපාද එනවා හැම අවුරුද්දකම. ඉතින් අපි හැමෝම පුරුදු වෙලා හිටියා සිරීපාද යන්න කලින් මේ මවුසකලේ පන්සලට ගිහිල්ලා එතනින් ආශිර්වාද අරගෙන පිටත් වෙන්න. අපි මෙහෙට ආවා පාන්දර 4:20 4:30 වගේ අපි මෙහාට ආවා. ඉතින් අපි මේ විදියට පන්සලට ගිහිල්ලා එහි මල් පූජා කරලා පහන් පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා එතනත් ආශිර්වාද අරගෙන අපි ආපහු ගමන යන්න පිටත් වුණා. ඉතින් මේ විදියට තමයි අපි මෙතන වතාවත් කළේ. අපේ මේ සැරේ නඩේ එකම එක කෝඩු කෙනයි හිටියේ. අනිත් හැමෝම කෝඩු නෙමෙයි. ඉතින් යාගේ බාරෙත් වෙලා අපි මෙතනට යනකොට සමන් දේවාලේ නම් වහලා තිබුණේ. මෙතන බුදු කුටිය විතරයි ඇරලා තිබුණේ. ඒ නිසා අපිට සමන් දේවාලෙට යන්න හම්බුනේ නැහැ. මෙතන උදේට මාරම විව් එකක් තියෙනවා. මොකද අපි වෙන අවුරුදුවල එන්නේ උදේ නිසා අපි මේ විව් එක දකිනවා. අපිට මේ සැරේ විව් එක බලා ගන්න හම්බුනේ නැහැ. මොකද මේ සැරේ අපි රෑ ආපු නිසා. මේ තියෙන සමන් දේවාලය ඒක වහලා තමයි තිබුණේ. ඒ ටයිම් අරින්න නැහැ කිව්වා. මේ වගේ ලස්සන මල් නම් ගොඩාක් එහි තිබුණා. අපි මේ සැරේ පාන්දර ගියා වුණත් එහෙම ලොකුවට සීතලක් තිබුණේ නැහැ. ඇත්තටම අපි ආවේ පාන්දර 3ට විතර නගින්න බලාගෙන. අපි කොටුවෙන් පිටත් වෙන්න හිටියේ රෑ 8ට වගේ වුණාට අපිට වෙච්ච පොඩි සිද්ධියක් නිසා අපේ ගමන පරක් වුණානේ. ඉතින් අපි මෙහෙට එද්දිම පාන්දර 4 මාර වගේ වුණා. ඒ නිසා අපිට නගින්න වුණේ උදේ හරියටම 6ට වගේ. අපි 6ට තමයි නගින්න පටන් ගත්තේ. අපි නගිනකොටම අපිට ලස්සන විව් එකක් බලා ගන්න පුළුවන් වුණා සන්රයිස් එකේ. ඇත්තට මේක මාරම ලස්සන විව් එකක්. වචන වලින් කියලා නිම කරන්න බැරි. ඉතින් අපි හැමෝම පිරිසිදු වෙලා මේ විදිහට කරුණා කරන්න පටන් ගත්තා. පටන් ගන්නකොටම අපිට හම්බ වුණා අසමෝදකම් තේ. එතන නොමිලේ තමයි මේව දෙන්නේ. අපි හිතුවට ඒව අසමෝදකම් රහයි කියලා ඒ තේක මාරම රසයි. සාමාන්‍ය තේකකටත් වඩා ඒ තේක මාරම රසයි. අපේ නඩේ 25 දෙනෙක් හිටියත් 25 දෙනාටම එකටම කරුණා කරන්න හම්බුනේ නැහැ. හැමෝම අර පිල්වලට බෙදිලා සමහරු රත්නපුරයට මාරු වෙලා හෙන් නැගලා තිබ්බ. අපි ගියේ හැටන් පැත්තෙන්. අපි නම් හැටන් වලින්ම නැගලා හැටන් වලින්ම තමයි බැස්සේ. ප්‍රශ්නයකට තිබ්බේ අපි ගිය දවසේ ටිකක් සෙනග හිටියා. අපි හිතුවේ නෑ එච්චර සෙනගක් හිටී කියලා. සිරීපාද එන අය නම් මේ තැන ගැන දන්නවා. මෙතනට කියන්නේ මකර තොරණ කියලා. මෙතනින් පස්සේ තමයි රතුපාලම හම්බ වෙන්නේ ටිකක් දුර ගියාම. ඉතින් අපි මේ විදිහට කරුණා කර යනකොට තිබ්බ සාම චෛත්‍ය හරහා යන කෙටි පාරක් කියලා තව පාරක්. අපි ඒ පාරේ ගිහිල්ලාම නැහැ. අපිට හිතුණා වෙනසකටත් එක්ක ඒ පාරට මාරු වෙලා ඒ පාරෙන් ගිහිල්ලා බලන්න. ඇත්තට මේක වෙනස් විදිහේ අත්දැකීමක්. හැටන් පැත්තේ සාමාන්‍යයෙන් තියෙන්නේ අර කොන්ක්‍රීට් පඩි පෙළවල් වුණාට මේ පැත්ත චුට්ටක් වෙනස්. ඉතින් අපි වෙනසත් විඳ හරි ලස්සනට අපේ ගමන අපි ඉස්සරහට ගියා. ඇත්තට මේ පැත්තේ වෙනම විව් එකක් තිබුණේ. උදේට නම් මාරම ලස්සනයි. අපි වෙන අවුරුදුවල මේ විව් එක ඇත්තටම දැකලා තිබුණේ නැහැ. මොකද අපි වෙන අවුරුදුවල රෑම නැගලා රෑම බහිනවා. වෙනසකටත් එක්ක තමයි මේ අවුරුද්දේ අපි උදේ වරු එක ආවේ. ඉතින් මේ පැත්තත් ඇත්තටම ලස්සනයි. යන කට්ටිය මේ සාම චෛත්‍ය හරහා යන කෙටි පාරෙනුත් ගිහිල්ලා බලන්න.
ඉතින් අපි මේ විදියට මේ පාර දිගේ ඉස්සරහටම යනකොට අපිට සාම චෛත්‍ය, කියන්නේ පන්සල හම්බ වුණා. බලන්නකෝ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නා. දැන් නම් වෙලාව උදේ 7:05 වගේ ඇති. අපි ඉතින් මේ පාර ඉස්සරහටම ඇවිදගෙන යනකොට අපිට තව ලස්සන view එකක් හම්බ වුණා. බලන්නකෝ ඉස්සරහට තියෙනවා. මේ තියෙන්නේ බලන චෛත්‍ය ලස්සනට අර කඳුත් එක්ක මාරම ලස්සනට පේනවා. ඇත්තටම අපි හැමදාම වැඩවලට කොටු වෙලා මේ වගේ ගමනක් ආවට පස්සේ අපේ මනසට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. අපි ඉතින් ඔන්න හිමේට ඉස්සරහට ආවා. ඇත්තටම මට හැම දෙයක්ම වීඩියෝ කරගන්න බැරි වුණා. අපි දැන් මේ ඉන්නේ සිද්ධාලේප ගාව. සිද්ධාලේපෙක් ගාව. ඉතින් අපිට මෙතනින් පුළුවන් ඕන නම් ෆ්‍රීලි යාලට කියලා හෙඩ් මසාජ් එකක් දාගන්න. තව ඕන නම් තෙල් උනත් ගා ගන්න පුළුවන්. චුටි බඩගින්නකුත් ඇවිල්ලා කොත්තු මී ටිකක් කෑවා. මාරම රසයි ඒක නම්. ඒක අපි ගෙදර හදනවට වඩා එයාලා කොහොම හදනවද මන්ද මාරම රසක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සීතගඟුල ගාව. කෝඩුවය මෙතනට ඇවිල්ලා තමයි බාර වෙලා ආපහු ගමන පටන් ගන්න. අපි ඉතින් මෙතනටත් ඇවිල්ලා වැඳලා ආපහු අපේ ගමන පටන් ගත්තා. ඇත්තටම කියන්න ඕනේ මම මුල ටික මේ විදියට ලස්සනට රෙකෝඩ් කරගෙන ගියත් ආපහු බහැලා එන ටික මට මේ විදියට ලස්සන රෙකෝඩ් කරගන්න උනේ නැහැ. මොකද කියනවා නම් මට පොඩි කකුලේ අමාරුවක් ඇවිල්ලා ඒක කරගන්න බැරි වුණා. මේ තියෙන්නේ ඉතිකටු පහන. ඔයාලට පේනා නේද මෙතන මිනිස්සු වනසල තියෙන විදිය. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයාලත් සිරිපාද යනවා නම් ඔයාලා ගෙනියන ටොෆිකොලේ පව ආපහු ගෙදර ගේන්න වග බලා ගන්න. එතන වනසන්න එපා. ඉතින් අපි දවල් 2 වගේ වෙනකොට ශ්‍රීපාද උඩමළුවට ගියා. මට එතන ගොඩාක් ෆොටෝජස් ගන්න උනේ නැහැ. මේ අපි යන ගමන් ගහපු ෆොටෝස් වගේක්. ගියාට පස්සේ ගොඩාක් සෙනඟ හිටියා. අපිට මහගිරි දබේ හරියේදී ගොඩාක් සෙනඟ සෙට් වුණා. ඒ කියන්නේ අපි පැය 2ක් විතර එකම තැන හිටියා යන්න බැරුව. ඒ තරම් සෙනඟ හිටියා. ඔයාලත් යද්දී සෙනඟ හැම බලලා යන්න. අපි නම් ගියේ වීකෙන්ඩ්ස් වල. ඒ නිසා වෙන්න ඕනේ මම හිතන විදියට සෙනඟ මෙච්චරක් හිටියේ. අපි බහිද්දි මීට වඩා සෙනඟක් නැග්ගා. ඉතින් අපි මළුවේ ඉඳලා හවස 3:04ට විතර ආපහු පල්ලෙහාට බහින්න ගත්තා. බහිනකොට නම් අපිට ලොකු අවුලක් උනේ නැහැ. බහිද්දි අපි ඉක්මනට බැහැගෙන ගියා. හැබැයි ඉක්මනට ගිය නිසාද මන්දා මගේ කකුලේ ප්‍රශ්නෙත් ආවා. මේ ඉන්නේ අපිත් එක්ක ගිය නඩේ. මෙතන ඉන්නේ චුට්ටයි. අපි නගිනකොටත් අපිත් එක්ක ගිය කට්ටියක් බහිනා. අපිට යාළුවා මගදී හම්බ වුණා. ඉතින් බහින්න නම් ලොකු අමාරුවක් නැහැ. අපි බහින්න පටන් ගත්තේ 4:04 විතර. අපි ඉදිකටු පහන ගාව කඩේකින් කෑමත් කාලා ආපු නිසා ටිකක් පරක් වුණා. අපි ඉවර වෙද්දි මට මතක විදිහට රෑ 9:45 10 වගේ විතර වුණා. මෙතන යාළුවෙක් හිටියා. මම හිතන්නේ මේ හැකරැල්ලෙක්. මම මෙයාව දැක්කේ ෆස්ට් ටයිම්. මම මෙයාව ෆොටෝස් වලින් දැකලා තිබ්බට ෆස්ට් ටයිම් තමයි S2 බලාගත්තේ. අපේ යට ඉතින් මැජික් වගේ මෙයාව දැක්කම. ඉතින් මෙතනින් එහාට වීඩියෝ ගන්න බැරුණාට ඇත්තටම සමා වෙන්න. ඊටපු සිටුේෂන් එකත් එක්ක වීඩියෝ ක්ලිප්ස් ගන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. බලන්නකෝ හවසටත් ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලටත් කියනවා සිරිපාද එනවා නම් ඇවිල්ලා වැඳලා යන්න. හැබැයි කුණු නම් දාන්න එපා. ඒක ලස්සන තැනක්. ඒ දේ වනසන්න එපා කියලා තමයි මම ඔයාගෙන් ඉල්ලන්නේ. එහෙනම් ඔයාලට ස්තුතියි මාත් එක්ක මෙච්චරලා හිටියට. බයි බයි.